මම කියන්නේ හැබැයි මේ බොහොම වෙනස් දෙයක්. බොහොම වෙනස් දෙයක්. ඔබ දැන් මේක දැක්කේ භාවනාව තුළම අපිට බයක් තිබෙන ආශ්‍රමයේ ක්‍රියාවලිය, පන්සලක ක්‍රියාවලිය, වනගත වෙන්නේ ඒවලට ආරම්භයේ ක්‍රියාවලිය මෙච්චර දුරකට ගිහින් මේ ව්‍යායාමයේ කරන්න ඕනේ. නමුත් නැහැ. ඔබ දන්නවද ලෝකයේ අලුත්ම මනෝවිද්‍යාවේ පුදුම පැත්තක් විදිහට හැම මනෝවිද්‍යාත්මක ව්‍යායාමයක් කවුන්සිලින් රිසල්ට් එක තමයි භාවනාවේ කොටසක්. mindfulness based alcohol therapy, mindfulness based cognitive therapy, mindfulness based couple therapy, mindfulness based family therapy, mindfulness based sex therapy. මේ හැමතිස්සෙම භාවනාවේ බලලා මුළු ලෝකේ මහා විප්ලවයක් ඇති. ඒකේ විප්ලවය ඇති වෙන කාලේ මුල් කාලේ වලට නම් එහෙම නෙමෙයි. මම පොඩ්ඩක් ඉතින් ඔබ කියන්නේ ඇමිග්ඩලා කියන්නේ අපේ ඇඟේ පාලනය කරන මධ්‍යස්ථාන. තාම ගැඹුරින් මොළයේ තියෙන මේ ටෙම්පරල් ලෝබ් එක ඇතුලේ ආමන්ත්‍රි පීනක් කරනවා. උදාහරණයක් බය ප්‍රචණ්ඩ පාලනය කරන මධ්‍යස්ථානයේ තමයි ඇමිග්ඩලා. දැන් පෝල් එක්මාන් කියන විද්‍යාඥයෙකු ඉස්සෙල්ලා ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔහු තමයි ලෝකයේ ඉස්සෙල්ලම මේ හැඟීම් මෙක්ක මොළය වැඩ කරන්නේ කොහොමද කියලා සමීක්ෂා කළේ. පෝල් එක්මාන්. පෝල් එක්මාන්ට ඕන වුණා මේ භාවනා කරන අයගේ ඇමිග්ඩලාට කොහොමද වැඩ කරන්නේ? ඇමිග්ඩලා සංඝාතාවිත්තේ වැඩි වෙනවා කියන්නේ ප්‍රචණ්ඩ වැඩි. සැරයි. මන්දුවට තරයි. තරහ යන හැදෙන් පාරේ කරගන්න. ඇමිග්ඩලා කියන කාර්යය විනෝ කියන්නේ සංසුන් කාම මනසක් කියනවා. මෙන්න මේ ඒතකොට මොකක්ද පොලිටික් පාස්. ඕකීල කණ්ඩායමක් තෝරගන්නවා භාවනාව උගන්වන ගුරුවරුන්ට. අරගෙන මොලේ ස්කෑන් කරලා බලනවා කන්ට්‍රෝල් ගෲප් එකක් අරගෙන එයාලගේ ඇමිග්ඩලාට කොහොමද කියන්නේ? මොකද කියන්නේ? වොලියුම් එක අඩුයි. පරිමාව අඩුයි. ක්‍රියාකාරීත්වයක් අඩුයි. හරිම සංසුන්. එහෙනම් පෝල් එක්මාන් විද්‍යාඥයෝ කියනවා භාවනා කරන අයගේ ඇමිග්ඩලා ක්‍රියාකාරීත්වය අඩුයි. ඒ නිසා ඔබ හරිම සංසුන්. එහෙනම් භාවනාවෙන් ඔබට තවත් සංසුන් වෙන්න පුළුවන් කියලා ලෝක විද්‍යාත්මකව පෙන්නනවා පෝල් එක්මාන්. ඒක පස්සෙන්වා සමීක්ෂණ. අද වෙනකොට විශාල සමීක්ෂණ හවුඩ් යුනිවර්සිටි වාක් විශ්වවිද්‍යාලයේ පෙරලා දීලා